welcome back to my YouTube channel. I'm Saya Jaikiri. ඉතින් අන්න මේ ඔයාලට කියන මගේ සිංහල හින්දු අලුත් අවුරුදු vlog එකේ part 2. ඉතින් අන්න මම මේ ලෑස්ති වෙලා ඉන්නේ කිරි උතුර වල උදේ චාරිත්‍ර වාරිත්‍ර කරන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. හරිද? ඔය ඉතින් අපේ මේ පාර කිරි මුට්ටිය චූටි කිරි මුට්ටිය උතුරවන හැටි තමයි ඔය පේන්නේ. ඉතින් ඔයාලා බලාගෙන ඉන්න. අතරම කියනවා නම් මම කිරි උතුරන වෙලාවේ දොයි. හරිද? අපේ චූටි නංගිත් දොයිය මතෙන් හරි එයා අප්පච්චිගේ ඔකට වෙලා කිරි උතුරනවා බලාගෙන ඉඳලා. අපේ ලොකු නංගිත් ඇහැරිලා. හැබැයි මට ඇහැරෙන්නුනේ නෑ. ඔය අපේ ලොකු නංගි තමයි ඔය චූටි ක්ලිප් එක අරගෙන තියෙන්නේ. හරිද? ගණන් ගන්න එපා. යාගේ අතත් පේනවා. ඔය අපේ අම්මයි තාත්තයි පොල් තෙල් පහන පත්තු කරනවා. ඊට පස්සේ බුද්ධ පූජාවක් තියලා ඉවර වුණාට පස්සේ තමයි අම්මා මාව නැගිට්ටුවේ. මොකද මම කොච්චරවත් කතා කරලා නැගිටලා නෑ. මොකද මායම්මි මීට කලින් දවසේ කියන්නේ මංගලොන්ට ගෙන ආපු කලින් vlog එකේ ටිකක් රෑ වෙනකන් ඉඳපු නිසා ඇහැරගෙන ඉඳපු නිසා ඉක්මනට ඇහැරෙන්න බැරි වුණා ඉතින්. හැබැයි අම්මි නිදිගෙන නෑ. මොකද අම්මි දන්නවා නිදාගත්තොත් ඇහැරෙන්න වෙන්නේ නෑ කියලා. ඉතින් අර ඔයාලා දැක්කේ අම්මි තාත්තිට වඳින වෙලාව. දැන් ඔය මායි නංගිලා නංගිලා දෙන්නයි වඳිනවා. දැන් මේ අම්මිට වඳිනවා. ඉතින් ඔයගොල්ලොත් මේ පාර අවුරුදු හොඳට සමරුවද කියලා කියන්න. ඉතින් අපි මෙහෙම වඳිනකොට අපිට චූටි ගිෆ්ට්ස් වගේ දේවල් හම්බුණා නේද? මටත් ඒ වගේම ගොඩාක් හම්බුණා මේ පාර. ඉතින් ඔයාලා මං හිතනවා මගේ වීඩියෝ එක ඉස්සරහට එන්ජොයි කරගෙන යයි කියලා. ඔයාලා බලාගෙන ඉන්න. ඔය දැන් ආහාර අනුභවයට මයි තාත්ති කෑම කන මුලින්ම අපි දෙන්න තමයි කෑම කෑවේ. කියන්නේ ආහාර අනුභවය කරේ. ඊට පස්සේ අපි නංගිලා දෙන්න. පේනවනේ? අපි ලොකු නංගි. එයා වැඩේට ටක් ගාලා බහිනවා. ඔක්කොම කලින් බහින්නේ එයා. එයාට කෑම කිව්වොත් වෙන මොකුත් ඕනේ නැහැ. එයා හැමදාම වගේ අතත් ආඩියලා ඉන්නේ කේක් ප්ලේට් එක ගාව. ඉතින් ඔයාලට තින්නද ඒ වගේ කේක් පිස්සුවෙන් වගේ කන ළමෙක් යාළුවෙක් කවුරු හරි කමන්නේ. ඔන්න ඉතින් ආහාර අනුභවයෙන් පස්සේ අපි යන්න හදන්නේ නෑගම්. ඉතින් අද අපි නෑගම් යනවා places තුනකට මේන් places තුනකට. ඔක්කොටම කලින් අපි යනවා කැවිලි පිඟානක් අරගෙන අපේ අත්තම්මලා ගෙදර. ඉතින් ඔයාලා බලාගෙන ඉන්න. අපි අර යන නෑගම් යන places තුනයි. අපේ අත්තම්මලා ගෙදර ගිහිල්ලා අපි මොකද කරන්නේ කියලා. ඔය අපි යන්නේ අත්තම්මලා ගෙදරට. ඉතින් අපි අත්තම්මලා ගෙදරට කැවිලි පිඟානකුත් අරගෙන ගිහිල්ලා වාඩි වෙලා ඒගොල්ලන්ට කැවිලි දීලා ඒගොල්ලොත් අපිට කැවිලි දීලා කාලා මන් දන්නේ නැහැ ඊට පස්සේ මට දියවැඩියාවටත් ලං වෙනවද කොහෙද මේ අහන්නකෝ ඔයගොල්ලෝ පොඩි දෙයක් අවුරුදු කාලෙට ගොඩාක් පනිරස කෑම කනෝ නේද ඊට පස්සේ අම්මලා වලට බයින්නද පනිරස කෑම කන්න මෙපා කියලා අපේ ගෙදර අවුරුද්දෙන් පස්සේ පැණිවලු ගොඩාක් ඉතුරු වුණා අනේ මන් දන්නේ නැහැ අපේ අම්මි එකක්වත් මට නම් කන්න දුන්නේ නැහැ. හැබැයි පැණිවලු කොහෙන් ගියාද දන්නෙත් නැහැ. එහෙම පොඩි සීන්ස් වගේක් අපේ ගෙදර වුණා. හරිද අවුරුද්දෙන් පස්සේ. හැබැයි මට මේ වීඩියෝ එකකට වැඩිය ආස වීඩියෝ එකක් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කර ගන්න තියෙනවා. මීට පස්සේ ඔයගොල්ලන්ට එක්ක හම්බ වෙන්න ඊළඟ වීඩියෝ එකේ. ඔයාලා බලන් ඉන්න. ඒ වීඩියෝ එක තමයි ඉන්ටරෙස්ටිංම. ඔන්න කතාවෙන් අපි ආවා අපේ ඊළඟ ප්ලේස් එකට. අපි ආවා අපේ තාත්තම්මලා ගෙදර පානදුරේ තියෙන්නේ. ඉතින් අපි පානදුරේට ආවා. ඊට පස්සේ අපි ඒගොල්ලන්ගේ තාගිත අරගෙන ඔය ගෙට යන්න හදන්නේ. ඔයාලා බලාගෙන ඉන්න. ටිකකින් අපේ පොඩි නන්දගේ සිංහල අලුත් අවුරුද්දේ සුබම සුබ අලුත් අවුරුද්දක් කියන කැල ඔයගලන්ට බලතැගි. ඔය දැක්කනේ? ඒ තමයි යා. ඔන්න බලන්නකෝ ඔක්කොම වැඩ පැත්තක දාලා අපේ අප්පච්චි අපේ චතුව මාමා එකතු වෙලා ගේම් ගහනවා. ඒ දෙන්නට වැඩක් තියෙන්නේ නැතෙපයි. ඊට පස්සේ අපි ටිකකින් ලෑස්ති වෙලා ගියා. තව පිට ප්ලේස් දෙකක් තියෙනවනේ යන්න.
අපි යන්න හදන්නේ අපේ ලොකු නන්දලා ගෙදරයි මහප්පලා ගෙදරයි. ඉතින් එදා මහප්පා නම් ගෙදර ගියේ නැහැ. මොකද මහප්පා රට ගිහින් ආයෙත් ඒ හින්දා අපි ගියා මම්මව බලන්නයි. මම්මලා ගෙදර ඉන්නවනේ චුටි නංගියෙක්. එයාව බලන්නයි. ඔය මැද ඉන්නේ තෙනු. ඔයාලා එයාව දැකලා ඇතිනේ. ඉතින් එයාවත් අපි එක්කගෙන තමයි ගියේ. ඔන්න අපි දැන් යන්නයි හදන්නේ. ඉතින් ඔයාලා බලාගෙන ඉන්න හරිද? ඔයගොල්ලෝ මේ පාර කොච්චර නෑගම් ගියාද? එහෙම නැත්නම් ඔයාලා මේ පාර කොච්චර තෑගි ප්‍රමාණයක් ගත්තද කියලා කියන්න බලන්න. ඉතින් මම නම් අවුරුද්දේ ආසම වැඩේ කන එකයි තෑගි දෙන එකයි. ඔයාලට ඒක දෙකට ආස ඇති. අනිත් දේ තමයි අවුරුදු ක්‍රීඩාවලට සහභාගී වෙන එක. ඒක දින්නත් එකයි මට පෙරදුනත් එකයි. මං නම් ඕනේ සහභාගී වෙන්න. ඒක මාර ජොලියනේ. ඉතින් අපි තාත්තා බලන්නකො නිකන් කවුද එක්කෙනා වගේ ඉන්න හැටි. ස්ටාර් වගේ අපි තාත්තා ඉන්නනේ. ඔන්න අපි ආවා දම්මි මම්මලා ගෙදර. ඒ කියන්නේ මහප්පගේ ගෙදරට. ඔන්න අපි ආවා. ඉතින් ඔයාලා බලන් ඉන්නකෝ. ඇත්තටම මේගොල්ලෝ රැවටුණා ගොඩක් අපේ තාත්තා මහප්පා කියලා. මොකද අපේ තාත්තයි මහප්පයි දෙන්නම සේම්. අයියයි මල්ලේ නැති. එක පාට ඒගොල්ලෝ රැවටුණා. මොකද අපේ තාත්තා මේ සන්ග්ලාස් දාලා ඉඳපු නිසා ඒගොල්ලෝ කී පාට හිතුවේ අප්පච්චි මේ ඇවිල්ලා කියලා මේ ඒගොල්ලොන්ගේ. එනට අපේ අප්පච්චි. ඊට පස්සේ අපි තාත්තම්මලටත් බයි කියලා තෙනුව ගෙදරින් බස්සලා අපි යනවා ගෙදර. මොකද දැනටමත් මං හිතන්නේ හවස 6ට ඒ වගේ ටිකක් හවස් වෙලා අපි පොඩි නන්දලා ගෙදර පොඩි ගේම්ස් වගේක් ප්ලේ කරා. හැබැයි ඒව නම් ඔයගොල්ලන්ට පෙන්වන්න ක්ලිප්ස් ගන්න ඕනේ නැහැ. ඒව ක්ලිප්ස් ගත්තත් පෙන්වන්නත් බෑ. මොකද ඒ තරම් ට්‍රැක් ලයිෆ් එකක් අපි එතන ගත කරේ. ඉතින් හින්දා ඔයගොල්ලන්ට ඒක පෙන්වන්න බෑ. ඉතින් අපි ගෙදර එදි ටිකක් කරවල වෙලා කොහොම හරි අපි ගෙදර ඇවිල්ලා චුටක් මූණ කට පොඩක් හොදගෙන අපි යනවා අපේ ඩිනර් ටයිම් එකට අපේ අත්තම්මලා ගෙදරට. අපි ඒ වෙලාවට තමයි අත්තම්මලාගේ ගිෆ්ට්ස් අරන් යන්නේ. උදේ අපි අත්තම්මලාවට කැවිලි පිඟානක් නේ අරන් ගියේ. අපි දැන් තමයි අත්තම්මලාගේ ගිෆ්ට් අරගෙන ගිහිල්ලා අත්තම්මලට බුලත් දීලා වඳින්නේ. It's an exciting moment. මොකද අත්තම්මලා ගෙදර ගියාම මට ගොඩාක් තෑගි හම්බ වෙනවා. අනිත් එක අපේ පුංචිට පුළුවන් මට මාර්ම suitable dresses තෝරන්න. මම හිතන්නේ යා මේ පාරත් මට ලස්සන dress එකක් තෝරලා ඇති. දැක්කනේ? ඒක මට කියන්න බැරි වුණා. අහස් කූරක්. අපි කලින් දවසේ යවල ඉතුරු වෙච්ච අහස් කූරු රතින්න ඊට පස්සේ අද ඒ කියන්නේ අවුරුදු දවසේ රැත් යවල තමයි අත්තම්මලා ගෙදරට ගියේ. ඔන්න අපි එනවා කියලා. ගණන් ගන්න එපා. උතන අපි පුංචි ඉඳී. හරිද? එයා කිව්වා යාව දාන්න එපා කියලා. හැබැයි මං එයාව දැම්මා. මං ඔය වගේ නෝටි වැඩක් කරනවා. ඊට පස්සේ අපි ගිහිල්ලා ටොප් ගාලා වාඩි වුණා. ඒගොල්ලෝ කිව්වා අපි ඩිනර් එක ටේබල් එකට arrange කරනකම් ඔයගොල්ලෝ වාඩි වෙලා ඉන්න කියලා. ඉතින් මම වාඩි වෙලා ඉඳියා. හැබැයි මට නම් තාමත් උනේ අපේ පුංචි ගෙනල්ලා තියෙන dress එක බලන්න. ඔයගොල්ලෝ ගණන් ගන්න එපා. ඔය මගේ කොණ්ඩේ පොඩි රැල්ලක් වගේ එකක් එනවා ටිකක් වෙලා යද්දි. ඒක මට ඇත්තටම මාර වදයක්. හරිද? ඒක බලන්නකෝ. ඔයාලා බලන්න මාර වදයක්. හරිද? ඒක ගණන් ගන්න එපා. අපි ඊට පස්සේ අපේ අත්තම්මලට වඳින්නයි හදන්නේ. ඉතින් ඔය මගේ ටැග් ගලවයි සර්ප්‍රයිස්. ඔක තමයි මට පුංචි මේ පාර අවුරුද්දට අරගෙන දීපු ගෝම. ඔයාලට පේනවනේ මට මාරු සතුටුයි පුංචිගේ ඒක මාරම ස්කිල් එකක්. මට සූට් වෙන මාර විදිහට යාට ගවුන් චූස් කරන්න පුළුවන්. මං හරි ආසයි ඒකට. ඒක චෝක් බබා වගේ පේනවා නේද ඔයගොල්ලෝ කියන්න කමෙන්ට් කරගෙන යන්න. ඕකේ. අදට මම මාර සතුටින් ඉඳී ඒ වෙලාවේ. ඉතින් ඔයගොල්ලන්ටත් මේ වගේ ගොඩාක් ලස්සන ඒවා මේ අවුරුද්දේ හම්බ වෙන්න ඇති නේද? ඒකත් එහෙනම් කියාගෙන යන්න. ආදට part 2 ඉවරයි. bye bye.